FM ට්‍රාන්ස්මීටර් එකක් අපි බලමු කොහොමද මිනි FM ට්‍රාන්ස්මීටර් එකක් හදන්න කියලා. ඒ වගේම මේ විදිහට ඔයාගේ හඬත් FM ගුවන්විදුලි යන්ත්‍රයකින් කොහොමද විකාශනය කරන්න කියලා මේ වීඩියෝවෙන් බලමු. මේ දැක්වෙන්නේ FM ට්‍රාන්ස්මීටර් එකේ සර්කිට් ඩයග්‍රෑම් එක. දැන් අපි මේ සඳහා අවශ්‍ය වෙන උපාංග හඳුනා ගනිමු. අපිට මේ සඳහා 3.3 කිලෝ ඕම් රෙසිස්ටර් එකක් අවශ්‍ය වෙනවා. 100 කිලෝ ඕම් රෙසිස්ටර් එකක් අවශ්‍ය වෙනවා. 470 ඕම් රෙසිස්ටර් එකක් අවශ්‍ය වෙනවා. 10 pf කැපැසිටර් එකක්ද 27 pf කැපැසිටර් දෙකක්ද 100 නෙනෝෆැරඩ් කැපැසිටර් එකක්ද 10 මයික්‍රෝෆැරඩ් 10 වෝල්ට් කැපැසිටර් එකක්ද කන්ඩෙන්සර් බයින් එකක්ද DC 547 ට්‍රාන්සිස්ටර් එකක්ද 22යි SWG කම්බියක් අවශ්‍ය වෙනවා. ඒ වගේම 5mm බෝල්ට් ඇණයක් අවශ්‍ය වෙනවා. මේ බෝල්ට් ඇණය මත වට 3ක් හෝ 4ක් කලකවා ගැනීමෙන් මෙම කොයිල් එක සාදා ගන්න පුළුවන්. ඉන්පසු මෙම කම්බි දෙපැත්ත හොඳින් සුද්ධ කර පරිපථය සම්බන්ධ කරගත යුතු වෙනවා. ඩොට් බෝඩ් එක සහ ඇන්ටනාවක්ද අපිට මේ සඳහා අවශ්‍ය වෙනවා. BC 547 ට්‍රාන්සිස්ටර් එකේ කලෙක්ටර් බේස් එමීටර් මේ ආකාරයට පිහිටා තියෙනවා. සංකේතයේ කලෙක්ටර් බේස් එමීටර් මේ ආකාරයට පිහිටලා තියෙනවා. දැන් අපි බලමු සර්කිට් එක කොහොමද හදන්නේ කියලා. මුලින්ම BC 547 ට්‍රාන්සිස්ටරයේ ඩොට් බෝඩ් එකට මේ ආකාරයට සම්බන්ධ කර ගන්නවා. ඉන්පසුව 100 නැනෝෆැරඩ් කැපැසිටර් එක හා 100 කිලෝ ඕම් රෙසිස්ටරය ට්‍රාන්සිස්ටරයේ බේස් එක හා සප්ලයි ධන වෝල්ටේජ් එක සමග සම්බන්ධ කර ගන්නවා. දහයි මයික්‍රෝෆැරඩ් කැපැසිටර් එකත් 3.3 කිලෝ ඕම් රෙසිස්ටරයත් මේ ආකාරයෙන් ට්‍රාන්සිස්ටරයේ බේස් අග්‍රය සමග සම්බන්ධ කරගන්න. ඉන්පසුව 3.3 කිලෝ ඕම් රෙසිස්ටරයේ අනිත් අග්‍රය ධන සැපෙන වෝල්ටේජතාවය සම්බන්ධ කරගන්න ඕනි. දැන් කන්ඩෙන්සර් මයික් එකේ එක් අග්‍රය ධන සැපෙන වෝල්ටේජතාවයටත් අනිත් අග්‍රය කැපැසිටර් එකේ ඍණාග්‍රයට සම්බන්ධ වෙලා තියෙනවා. කැපැසිටර් එකේ ඍණාග්‍රය සම්බන්ධ විය යුතු අග්‍රය තමයි ධන අග්‍රය. ධන අග්‍රය හඳුනාගන්නේ කන්ඩෙන්සර් මයික් එකේ මේ ආකාරයට වටේ ප්ලේට් එක සමග සම්බන්ධ වී තියෙන කොටස තමයි ඍණාග්‍රය, අනිත් කොටස ධනාග්‍රය. එහෙනම් ධනාග්‍රය තමයි මෙන්න මේ අග්‍රයට සම්බන්ධ විය යුතු වන්නේ. දැන් 470 ඕම් රෙසිස්ටර් එක ඍණ සම්බන්ධතාවයත් සමග ට්‍රාන්සිස්ටරේ එමීටර් අග්‍රයට සම්බන්ධ වෙලා තියෙනවා. මම එය ඩොට් බෝඩ් එකේ මේ ආකාරයට සම්බන්ධ කරගන්නවා. දැන් 10 පිකෝෆැරඩ් කැපැසිටර් එක ට්‍රාන්සිස්ටරේ කලෙක්ටර් සහ එමීටර් යන අග්‍රවලට සම්බන්ධ වෙලා තියෙනවා. මම දැන් මේ ආකාරයෙන් ට්‍රාන්සිස්ටරේ කලෙක්ටර් හා එමීටර් අග්‍රවලට 10 පිකෝෆැරඩ් කැපැසිටර් එක සම්බන්ධ කරගන්නවා. දැන් 27 පිකෝෆැරඩ් කැපැසිටර් එකත් ඉන්ඩක්ටර් එකත් සමාන්තරගතව සම්බන්ධ වෙලා තියෙනවා. මම දැන් මේ ආකාරයට සම්බන්ධ කරගන්නවා. එහි එක් අග්‍රයක් කලෙක්ටර් අග්‍රයටත් අනිත් අග්‍රය ධන සැපෙන වෝල්ටේජතාවයටත් සම්බන්ධ වෙලා තියෙනවා. මේ ආකාරයට සම්බන්ධ කරගන්නවා.
දැන් 27 පිකෝෆෑට් කැපැසිටර් එකක් ට්‍රාන්සිස්ටරේ එමීටර් අග්‍රයටත් ධන සැපයුම් වෝල්ටේජතාවයට සම්බන්ධ වෙලා තියෙනවා. මේ ආකාරයට 27 පිකෝෆෑට් කැපැසිටර් එක සම්බන්ධ කරගන්නවා. දැන් මම ට්‍රාන්සිස්ටරේ කලෙක්ටර් අග්‍රයට ඇන්ටනාව සම්බන්ධ කරගන්නවා. මේ ආකාරයෙන් වයර් කැබල්ල උපයෝගී කරගෙන ඇන්ටනාව සම්බන්ධ කරගන්නවා. මම පරිපථයට කොළොව පාට වයරකින් ධන 3 වෝල්ටේජතාවයක් කහ පාට වයරකින් 3 වෝල්ටේජතාවයක් ලබා දුන්නා. ඉන්පසු මම බැලුවා රේඩියෝ ටියුන් කරලා සංඥාවක් අහු වෙනවද කියලා. නමුත් අසුනේ නැහැ. ඉන්පසු මම කරේ මේ ඇන්ටනා ඉවත් කරලා මිලිමීටර් 55ක වැනි වයර් කැබල්ලක් සම්බන්ධ කරා. සම්බන්ධ කරාට පස්සේ මට මෙම සංඥාව ග්‍රහණය වුණා. ऑक्सीजन वो आवरण දැන් අපි බලමු මේ ට්‍රාන්ස්මීටර් කොයිතරම් දුරකට ක්‍රියා කරනවද කියලා. පවර් සප්ලයි එකෙන් 3 වෝල්ට් වෝල්ටේජතාව ලබා දීලා තියෙනවා. ඒ වගේම මම ලැප්ටොප් එකකින් මේකට අවශ්‍ය සවුන්ඩ් එක ලබා දෙනවා. ඒ වගේම FM රේඩියෝ එක දා ගන්නවා. මේක පරීක්ෂා කරන්න. දැන් තවත් වැඩ කරනවා. දැන් අපි මේක ප්ලේ කරමු.